එකෝමත් එක ගමක ඝන වනාන්තරයක ලිලී නම් වූ පුංචි සුදු මැලිහාවෙක් ජීවත් වුණා. ලිලී හරිම ආස කළේ උදේට එළියට ඇවිත් දුව පැන සෙල්ලම් කරන්නයි. එක් උදෑසනක ලිලී ඇගේ පොළව යට ගුලෙන් එළියට ආවා. මුළු වනාන්තරයම මීදුමෙන් වැසී තිබුණා. අනේ හිරු කිරණ කොහෙද ගියේ? ලිලී දුකෙන් කල්පනා කළා. මට සෙල්ලම් කරන්නවත් මගේ කැරට් ටික හොයාගන්නවත් බැහැ. ඇය මුලින්ම ගියේ වනාන්තරයේ උසම ගස ළඟටයි. එහි සිටියේ ආතර් නම් බකමූණයි. ආතර මාමා, හිරු කිරණ කොහෙද ගියේ? හා පෙටියෝ. හිරු කිරණ උදේට මුලින්ම වෙටින්නේ කඳු මුදුනට. එහෙට යන්න. ලිලී කඳු මුදුනට දිව්වා. ඒ යනකොට ඇයට ඉතාමත් ලස්සන මලක් පෙනුණා. ඒ සුසී නම් රෝස මල. සුසී හරිම කනගාටුවෙන් හිටියේ. සුසී, ඇයිවා දුකෙන්? මගේ පෙති එකට ඇලිලා. මට ජීවත් වෙන්න හිරු කිරණක් ඕනේ. ලිලීට අලුත් අදහසක් ආවා. ඇය ඇගේ කන් දෙක ඉහළට ඔසවාගෙන කන්ද මුදුනට නැග්ගා. ඇය එතනට ගියා විතරයි හදිස්සියම රන්වන් පැහැති පුංචි කිරණක් ඈතින් පෙනුණා. ඇය හිරු කිරණ දෙසට වේගයෙන් දිව්වා. හිරු කිරණ ලිලීගේ සුදුමැලි ලොම් ස්පර්ශ කළා. ඇගේ මුළු සිරුරම උණුසුම් වුණා. ලිලී පුදුමයටපත් කරමින් එම පළමු කිරණ ඇගේ දිදුලන සුදුමැලි ලොම් මතින් පරාවර්තනය වී කෙලින්ම සුසී රෝසමල වෙත වැටුණා. සුසීගේ මල්පෙති විකසිත වී මුළු වටපිටාවම සුවඳවත් වුණා. සුසී සතුටින් හිනෙහුණා. "ස්තුතියි ලිලී. ඔයා මාව බේරගත්තා." එතෙන් පටන් ලිලී තේරුම් ගත්තා. සමහර වෙලාවට අපිට ඕන කරන දේ හොයාගෙන යන්න නෙවෙයි. අපේ පුංචි උදව්වෙන් අනිත් අයට ඒක ලබා ගන්නත් පුළුවන් කියලා. එදායින් පසු ලිලී හැම උදෑසනකම සුසීට උදව් කරන්න පුරුදු වුණා.